සීයේ. ආච්චි එනකන්ද බලන් ඉන්නේ. නෑ බොල. ආච්චිව පන්සලට යවුවා. මේ Facebook එකෙන් සෙට් වුණ නගි කෙනෙක් එනකම් බලන් ඉන්නේ. මෙන්න තේක. අපෝ තේක වතුර වගේනේ. වතුර නිසානේ කෝප් එක දාලා දුන්නේ. නැත්තම් පත්තර කොලේ කොතලා දෙනවනේ. ඉදා කාපන් කියලා. විභාගෙට වැඩියෙන්ම ලකුණු ගන්න ළමයව මම අද ගෙදර එක් කරගෙන යනවා. හොඳට ලියන්න ළමයි. වැඩියෙන්ම ලකුණු අරන් තියෙන්නේ එම්ඩ පුතා තමයි. අද අපේ ගෙදර යන්න ලැස්ති වෙන්න එම්ඩ පුතා. හා ටීචර්. එහෙනම් දැන් නිදාගමු එම්ඩා පුතා. ඇයි මේ පුතා අඬන්නේ? මම නිදාගන්නේ අම්මගේ බුරියට ඇඟිල්ල ගහගෙන ටීචර්. ඔස් මේ මන් ඉන්නේ. මොකද්ද එම්ඩා? පුතා ඔයා කරන්නේ ඔය මගේ බුරිය නන් නෙවෙල්. ටීචර්. මේ මගේ ඇගිල්ලත් නෙවෙයි. චියෝ ඔව් සීයේ. කියපන් බලන්න දික්කසාද වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද කියලා. කසාදයනේ. මගේ එකා උඹ. පුතා කියන්න බලන්න අයිසැක් නිව්ටන් කියන්නේ කවුද කියලා. ඔව් ටීචර්. එයාට තමා නියම 3ක් තියෙන්නේ මේ කොල්ලන්ට වඩා. ඇමරිකාවද හදද අපිට ගොඩක් මෑතින් තියෙන්නේ. ඇමරිකාව. ඒ කොහොමද? හද අපිට පේනවනේ. ඒත් ඇමරිකාව අපිට පේන්නේ නැහනේ. මට දවල් කෑමට මේසයක් ලබා ගන්න පුළුවන්ද? මේසේ තම්බලද බැදලද නැත්තම් මොන විදියටද ඕන සර්ට? 13යි 13යි මොකද මල්ලි 13යි කිය කෑ ගහගෙන පාර යන්නේ. අනුන්ගේ මගුල් හොයන තව එකෙක් හම්බුණා 14යි. මේ සුපුල්ලගේ තාත්තද? දන ගහපිය කිව්වේ. පුතාට මොනවාද මේ උගන්නලා තියෙන්නේ? ඉස්කෝලේ සිඟිති පොලට පීනට් කඩේට බෝඩ් එකක් එවන්නනේ කිව්වේ. මේ මොන මගුලක්ද යකෝ චූ මුරිච්චි කියලා බෝඩ් එකක් එවලා තියෙන්නේ. ඉතින් අප්පා නට් කියන්නේ නම් මුරිච්චිනේ. පී කියන්නේ දොට්ට පිලට යන එකලුනේ. ඉතින් හරිනේ ටීචර්. පීනට් කියන්නේ රට කජු වලටනේ. මිනිහෝ මේක එල්ලලා තියෙනවා දැකලා ළමයි මේවල තේරුම අහනවා. ඕක සිංහලෙන් කිව්වනම් ඉවරනේ. ඉංග්‍රීසියෙන්ම ගහලා දෙනවා කන්ට්‍රි කැෂූ කියලා. රෙද්ද? ටීචර්ලත් ඕනවට වැඩි දැන්. එයි යකෝ. අපිටත් ඉංග්‍රීසි පුළුවන්. ෆලෝ කරපිය